channel එකට ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. අද අපි යන්නේ මහනුවර. ඉතින් මම මේ යන්නේ බ්‍රිතාන්‍යයන් විසින් අපේ රටේ ඉදි කරපු පළවෙනි මහා මාර්ගය. ඒ කියන්නේ කොළඹ මහනුවර පාරේ. ඉතින් මේ පාරේ කඩුගන්නාව පහු කරගෙන ටික දුරක් ගියාට පස්සේ අඩි 200ක් විතර උස කුළුණක් අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒ ඩෝසන් කුළුණ. අපේ ගමනේ ආරම්භය තමයි පිළිමතලාවේ රණවන පුරාණ විහාරස්ථානය. ඉතින් මේ විහාරස්ථානයේ තියෙන විශේෂත්වය තමයි දැනටලෝ උසම සක්මන් බුදු පිළිම වහන්සේ දකින්න ලැබෙන්නේ මේ විහාරස්ථානයේදී. ඉතින් මේ පුරාණ විහාරස්ථානයේ තියෙන අනෙක් විශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ සිදුවීම් බොහෝමයක් නිරූපණය කරලා තියෙනවා. Langgan. ඉතින් ඊට පස්සේ අපේ දෙවැනි ගමන උනේ නෙල්ලිගල රජමහා විහාරස්ථානය. තාමත් අහසේ වලාකුළු අඳුරුයි. ඉතින් අපි උදේ ගමන එන්න ලෑස්ති වෙනකොටත් මේ විදිහට තමයි තිබුණේ. ඉතින් දැනුත් ඒ විදිහට තියන්නේ. සමහර විට හවස් වරුවත් ඒ විදිහට වෙන්න පුළුවන්. ඉතින් වැස්ස කියන්නේ එක්තරා විදිහක සබා ධර්මයේම කලාවක්. ඉතින් මං හරිය ආසාවෙන් මේ වෙලාව එක විඳිනවා. අර ඈතින් පේන්නේ අපි මීට කලින් ගියපු පිළිමතලාවේ රණවන විහාරස්ථානයේ සක්මන් බුදු පිළිම වහන්සේ. අද දවසේ ගමනේ අවසානයට ලං වෙමින් අපි ඊළඟට ගියේ මහනුවර දළදා මාලිගාවට. මේ තියෙන්නේ ලංකාවේ දිගම උමග. නුවරඑළියට යනකොට අපිට හම්බ වෙන රාම්බොඩ උමග.
උමග පහුවෙලා ටික දුරක් යනකොට අපිට හම්බ වෙනවා රම්බොඩ ඇල්ල. ඉතින් වෙනදට වඩා අද නම් වතුර ටිකක් වැඩි. මොකද මේ දවස් ටිකේම මේ හරියට වැහැලා තියෙන නිසා. දවසේ විඩානිවන්න නවාතැනක් හොයාගෙන නුවරඑළියට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් නුවරඑළිය කිව්වට පස්සේ ගොඩක් අය කියන්නේ සීතලයි කියලානේ. අපිට සීතලත් එක්ක වැස්සත් විඳින්න ලැබුණා. මීදුම් තලාවකින් වැහිලා ගියපු නුවරඑළිය අපි යනකොට වැස්සත් එක්කම මීදුම් නගරයක් වෙලා තිබුණේ. නුවරඑළිය ටවුන් එකේදී දකින්න ලැබුණු තවත් ලස්සන අපූර්ව දෙයක් තමයි මේක. මේක මොකක්ද කියලා නම් මං හරියටම දන්නේ නැහැ. දන්න අය කමෙන්ට් එකක් දාගෙන යන්න. ගමනේ දෙවෙනි දවසේ මං වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මොකද මේ වීඩියෝ එකටම ඒකත් එකතු කරත් ඔයාලට මේක දිග වැඩි වෙන නිසා බලන්න බෝරින් හිතේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු.